හායි යාළුවනේ. ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරන් ආවේ කටේ දිය වෙන කිරිම කිරි රස කිරි අලුව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් එන්නකෝ ඔයාලා කොහොමද මේක හදන්නේ කියලා බලමු. මුලින්ම අපි බලමු මේකට අවශ්‍ය හාල් පිටි හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට මතක ඇති මම තෙත හාල් පිටි හදාගන්න විදිය කියලා දුන්නා වැලිතලප වීඩියෝ එකේ. ඔයාලට ඒක වැලිතලප වීඩියෝ එකකින් ගිහිල්ලා බලන්න පුළුවන්. අපි එහෙම කොටලා ගන්න හාල් පිටි ටික වෙලාවක් තියලා බැද ගන්න ඕනි. ඔයාලට මේ වෙලාවේ කියන විශේෂ දෙයක් තියෙනවා. මේ තෙත හාල් පිටි බදිද්දි තෙත පිටින් බැද ගන්න එපා. එහෙම වුණොත් අර කැට හිටිනවා වැඩි. ඒ නිසා පොඩ්ඩක් තෙතමනේ අඩු වෙනකන් තේම දීලා හොඳට බැද ගන්න ඕන. හරියටම විනාඩි 10ක් වගේ යනකොට මේ හාල් පිටි ටික බැද ගන්න පුළුවන් ඔයාලට. ඔයාලා හාල් පිටි ටික හරියට බැදිලාද කියලා බලා ගන්න. ඇඟිලි දෙකෙන් අල්ලද්දි වැලි වගේ ගතියට අහු වෙනවනම් හාල් පිටි ටික හරියට බැදිලා. අපි බලමු මේ සඳහා අපිට අවශ්‍ය දේවල් මොනවද කියලා. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා බැදපු හාල් පිටි වලින් ග්‍රෑම් 800ක්. ඒ වගේම ෆ්‍රෙෂ් මිල් මිලිලීටර් 400ක්, සීනි ග්‍රෑම් 700ක්. ඒ වගේම එන්සාල් කරාබුනේට එකතු කරලා සුවඳ එන්න මේ විදිහට මිශ්‍රණයක් හදාගෙන තියෙනවා. වැනිලා වලින් අවශ්‍ය ප්‍රමාණයට. ඒ වගේම අද මම මෙතන කජු මද වලින් මේක රසවත් වෙන්න යොදාගෙන තියෙනවා ටිකක් වැඩිපුර. ඒ වගේම මෙතන මම බැදපු පිටි ටිකක් වෙනම තියාගෙන තියෙනවා. අලුව කපා ගනිද්දි ලෑල්ලට එකතු කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ තාච්චියක් ලිපේ තියලා ඒකට කිරි ටික එකතු කරගන්න. ඒත් එක්කම සීනි ටිකත් එකතු කරගන්න. මේ විදියට හොඳට හැඳි ගන්න ඔයාලා. මේ විදියට ටිකක් ලොකු තාච්චියක් යොදා ගන්න. මොකද මේ කිරි එක උතුරන්න ගන්නකොට ටිකක් කටපළල් භාජනයක් අපිට අවශ්‍ය කරන නිසා. ඊට පස්සේ මේ වගේ ලුණු සල්පයක් එකතු කරගන්න. ඒ වගේම මම කලින් කිව්වේ නැහැ ඔයාලට මේ අමුද්‍රව්‍ය එකතු කරන තැන. ඒ වුණාට මට හිතුණා මේක වඩාත් රසවත් කරගන්න බටර් මේ ඇස්ස හැඳි දෙකක් විතර එකතු කරන්න ඕන කියලා. ඊට පස්සේ අලුව එක හදාගන්න කලින් අපි මේ විදිහට ලෑල්ල සකස් කරගන්න ඕන. අර මම කලින් අරන් තියාගත්ත බැදපු හාල් පිටි මේ විදිහට ලෑල්ලට ඉහලා ඔයාලා මේ විදිහට හදාගන්න. කිරි එක මේ විදිහට හොඳට හැඳි ගන්න ඕන නැත්නම් කිරි එක උතුරන්න බලනවා. ඔයාලා හැන්දට මේ විදිහට අරගත්තයින් පස්සේ අවසාන බිඳුව නූලක් වගේ මේ විදිහට ඇදෙනවා නම් ඒක තමයි හරියම පදම. ඒ වෙලාවේ ඔයාලා ලිපෙන් මිශ්‍රණය එළියට ගන්න. මේ වෙලාවේදී මම කියන්න ඕන මම එක සැරේට පිටි ටිකට මේ මිශ්‍රණය කවලම් කරන්න යන්නේ නැහැ. මම මිශ්‍රණයෙන් ටිකක් වෙනත් භාජනයකට දාගෙන ඊට පස්සේ තමයි පිටි ටික කවලම් කරන්න ගන්නෙ. ඊට පස්සේ මම මේ මිශ්‍රණයට එන්සාල් කරාබුනේටි අපි හදාගත්ත මිශ්‍රණයයි වැනිලායි කජු මද ටිකයි එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කවලම් කරන්න. දැන් මේ විදිහට ඔයාලා පිටි ටික එකතු කරලා මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ මම අරන් තියාගත්ත මිශ්‍රණයෙන් පිටි ඝන වේගෙන එද්දි ඒ ටිකත් එකතු කරලා ඔයාලා හරි පදමට මිශ්‍රණය හදාගන්න. ටිකක් ඝන ගතියට හදාගන්න. දියර ගතියට හදාගන්න එපා. මේ ඔයාලට මම පෙන්නන විදිහට ටිකක් ඝන ගතියට හදාගන්න. ඊට පස්සේ මිශ්‍රණය ලෑල්ලට දාලා මේ විදිහට තුනී කරගන්න. තුනී කරන ගමන් මේ විදිහට අර මම අරන් තියාගත්ත පිටි උඩින් ඉහ ගන්න. එතකොට තමයි හරියට මේක පයි වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ පෙන්නන විදිහට අවශ්‍ය ප්‍රමාණය කෑලි කපා ගන්න. ඇත්තටම යාළුවනේ මේ කිරි අලුව එක මාරම රසයි. ඔයාලත් මේ විදිහට කිරි අලුව හදලා රස බලන්නකෝ. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා යාළුවොත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. හරිද? ඉහෙල එන්න යාළුවනේ. ඊළඟ රෙසිපි එකෙන් හමු වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා.